ඔව් බා. අද 31. ඔව්. අද රෑ සුපිරි පාටියක් දාන්න ඕන. අනිවාර්ය. අද මචං සුනි අම්මට සුනිගේ ගෑණිනේ ඕකේ මහා යක්ෂණිය වගේ බං මොකද කරන්නේ ඕකේ ඕකට එන්න දෙන්නේ නැති. ඒක තමයි ප්‍රශ්නේ නේ බා. හොඳම දවසේ ඕකට එන්න වෙන්නේ නැහැ නේ බා. අපි කෝකට සුනිල්ලාගේ ගෙදරට ගිහින් බලමු. ඔව් ඔව් බං. ඒත් බං මට හිතෙනවා වෙලාවකට මෙලාට සුනිල්ට ගහලා ඕකී කාමරේට දාලා වහලා ඇත්තේ බං ඕක කමන්නේ. කෝකටත් කියලා ගිහින් බලමු. කැණේ හැටියට අනේ ගහන්න පුළුවන්ද කියලා. අනිවා බං. අනිවා වරෙන් බයි යන්න. අද වහින්න පුළුවන් නෑ. ඒක තමයි බං. අඩේ පත්තරේ ගත්තාට පස්සේ දන්නේ අද 31 කියලා. දනම් පාටියක් දාන්න ඕනේ. ඒ කොහෙද අපේ යක්ෂණිත් එක්ක බෑනේ. මේ ගෑණි හම්බුනේ මට බූරුවේ කරව පවකට තමයි. ෂි ඒ වඩා නැහැ. පත්තරේකින් මාතර වීල් එක්කට අඩයක් තියන්න ගියපු මිනිහට පඩයක් ගොස් මරුට. මේ මොකද්ද? තාප්පයක් උඩ ආප්පයක් කකා සිටි මිනිසාට ගලක් ගසා මරුට. මොනවද මේ පත්තර? ඒක නෙමෙයි ගෑණි කිව්වා මිදුලතු ගන්න කියලා. මතු ගෑ නැත්තම් මට ගුටි ගන්න දෙනවා. මයි යනවා. අඩෝ බා සුනිල් මොකද බං ඔය මිදුලතු ගන්න උව? මිදුලතු ගන්න වෙනවා බං. අපේ ගෑණි බලහංගෝ බං. දැන් මං අතු ගෑ නැත්තම් ඕකි මට ඉදලෙන් ගහන්නේ. උඹලා දන්නවනේ යක්ෂණිය වගේ. එකපාරක් අර කොහෙද ගිහිල්ලා ගැහුව ඇටි උඹට. ඉදලෙන් පන්න ගහනවා. උඹලා පරයන් බා. පරයන් වතන ඉඳලානේ මම මේ අතු ගන්න. ගාලා ඉපන්නේ ශෙලි කරලා. හෙලෝ කලුසියේ. ආයුබෝවන් සීයා බීලාද? ආ නෑ. ඒක නෙමෙයි සීයේ. මේ අපේ අර කසිප්පු බූලියේම සෙට්ද? වැඩේ හරිනේ. මේ කට්ටිය තව ටිකක් ඉන්නක් තියෙනවා මෙතන. අපි මේ සෙට් කරගෙන ඉන්නේ. එහෙමද? මේ බඩු තමා ඕනේ. අනිත් ඒවා නම් වානා බඩු තමා ඕන. හරි සීයේ. බුදු සරණයි. අනිවාර්යෙන් බඩු ටික ගේන්න. අම්මා. අර යෝකාදාලා වෙන්න. අනේ ඵලයක් කළුව යන්නේ. දෙගණි අපෝ ඒක නෙමෙයි සීයේ කෝ බඩු. බූලිය ගෙනාවේ නැද්ද? අම්මට උනා පොඩ්ඩක් පොට්ටක්. සීයේ කන බලන්න නේද අරන් එන්න ගිහිල්ලා. අර බූලි බං දැන් දායනම් මං අතු ගාලේ ඉවරුනේ. මේ යා ආපංගෝ අපේ අර පල්ලෙහා ආච්චිලා බටකොලාච්චි අපි විලු කරේ කොටි කාලේ මම විලු කරේ. දැන් වලේනේ. වලේ කියන්නේ වලේ තියා ඇට කරුක් නැද්ද ඔයෝ මේ අහන්නෝ නන්දා ගෙනාවු අපේ නන්දා ගෙනාවේ ආච්චිට පෙති ටිකක් තියෙනවා නිදි පෙති ටික අපේ ගෑණිට දාලා දෙමු. ඒක නම් මරු අදහස. ඔව් ආයෙදින් ඊළඟ අවුරුද්දේ තමයි යෝ කැහැරෙන්නේ. ඒකනේ ඉන්න ඕනේ. නැද්ද? අනිවා. ඔව් මං එන නිදි පෙති ටික අරන් ඉන්න. හරි. මන්ට අර වලේ. දෙන්නම් අද අපේ ගෑණිට නින්දට යන්න තෝදටම නිදි වෙත්තක් දානවා වතුර කෝප්පෙට. එකක් මදි. එකක් දාමු. නෑ 10ක්ම දාමු බං ඊළඟ අවුරුද්දට නැගිටින්න. ගෑණිට අවුනොත් මම ඉවරයි වෙනවා අද නින්දේ යන්නම. ඔබ දෙන්න දන්නේ? ඕ දීලා ඉන්න. ඊළඟ වරුද්දේ නැගිටින්න ඕනේ. මම ගෑණිට දුන්න බං හරක මොකෝ උනේ එක පයින් බිව්වා ඉතින් ගොඩ කාලෙක ඉන්නේ තේ එකක් අල්ලලා දුන්නෙම
බිව්වා කියන්නේ එකපාරින්ම බිව්වා. ඉඳ ගියානේ ඉඳ ගියානේ. මේ පැදුර යමම් පාටිය නාවු. ඉඳ ගියානේ. ඔව් යම. ගෝරියන්නේ. මොකක් කරන්නේ? මම අද නෙමු. අද වංගේන ගඳ. අයියෝ. මේ පැදුරේ ගඳලා අපේ ගෑණි මාව එළියට දාපුවා නිදා ගන්න පැදුරම. ඒ කියන්නේ අවුල. හේතුවක් නෑ. කාලුසියා. පෝරේ. ආනේ වගේ. මට කිරි සීයේ. මේකේ බර වදිනෝනේ සීයේ. ඇලෙනවා යකෝ. අද සීය වදිනෝනේ. ආය ඔනේ ෂොට් නෑ. සියා වැටෙනවා බලන්න. කලිසියා. ඊ අම්මට සියා වරෙන් අපිට ගමඩම එක ඉන්නේ. ඒ මූ ඉන්නි බලන්න. ඒ නැගිට බෑ. මට හිතෙන්නේ මූ 31. මට දෙරි මොකද ඒ උනේ? 100ට නම් බඩු වැඩි වෙලා. 100 නැගිටින්න. 100ට බඩු වැඩි වෙලා. නැගිටලා. මේ ඕවා කරන්න බෑ. මේ අයියා. අපි මේ වැඩි කරමු. මට හිතෙන්නේ මුන් දෙන්න 31ට කලින් බීලා වගේ. ඊටවා තා 100 නැගිටුනේ. අමතකුණානේ බං මූණි දිගිරනේ කාට බං අපේ. ආහා ගණින් ගණින්. ඇනිල වරල පිළිවෙලා යන ගමන හැඩ වෙලා ගමානේ මිහිරියාව ගමම එලි කළා සඳ රැස් කැලුම් හෙලා ඇසුර දෙවුලියක් වෙලා සුසුම් නටයි පවන් සලසා රංගනාවි සුරංගනාවි සුපෙම්රාවි ගම් බද විලාසිතාවි සුරංගනාවි 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 ගම්බද විලාසිතාවි නියරේ